සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. හොඳයි. පින්වත් ස්වාමීන් වහන්සේ මේ සරල ප්‍රශ්නයක් තියෙනවා මේ භාවනා කිරීම සහ කල්පනාම කිරීම කියන්නේ දෙකක්ද කියලා. ඇත්තටම කතෝලික සභාවේ පොත්පත් කියනකොට පේනවා කන්ටෙම්ප්ලේෂන් කියලා එකක් තිබිලා තියෙනවා. කන්ටෙම්ප්ලේෂන් කියලා කියන්නේ දිව්‍යනාංශික ගුණ සිහිපත් කරනවා. නැත්නම් අපි කියනවා බුදුරජාණන්සේගේ ගුණ සිහිපත් කරනවා. එනතන් කුරානේ සඳහන් කරලා තියෙනවා අල්ලාහතුමාගේ ගුණ 99ක් තියෙනවායි කියලා ඒව සිහිපත් කරනවා. ඒතකොට මේ සිහිපත් කිරීම, කල්පනා කිරීම සහ මානසිකාරය. මෙන්න මේක මේ සයිකියාට්‍රික් වල එහෙම නැත්නම් මානසික විද්‍යා ප්‍රශ්නයක්. ඉතින් සිහිපත් කිරීම මනස හැසිරවීමක්. ඒ වගේම අතීතයට අතාල දෙයක්. ඒතකොට ඒක කල්පනාවටද වැටෙන්නේ. එහෙම නැත්නම් ඒක වර්තමානයේ හිත පවත්වා ගැනීමට කොච්චර උදව් වෙනවද කියන එක හොඳට තේරුම් ගැනීමේ වගකීම තියෙන ගෝලයට නෙවෙයි. ගුරුනාථට තියෙන. ඉතින් මේක වෙනද ගැඹුරු පරීක්ෂණ ගොඩාක් කරලා තියෙනවා. මෙනෙහි කරන්නෙත් නැතුව, සිහිපත් කරන්නෙත් නැතුව, කල්පනා කරන්නෙත් නැතුව වෙලාවට විතරයි භාවනාව සිද්ධ වෙන්නේ කියලා කියනවා. මෙනෙහි කිරීමත් එකේ එල්ලයක්, යොමු කිරීමක් තියෙනවා. නැත්නම් බුදුජානනාංශගේ හරි ශාස්ත්‍රඥාංශගේ ගුණ සිහිපත් කිරීමත් හිත කීකරු කිරීමට උදව් වෙනවා. ඒ වගේම යම් දේවල් කල්පනා වෙනවා කිව්වා කෙරුවත් නැතත් ඒවා සේරගෙම දන්නවා මගේ හිත කොච්චරක් මේ යකාගේ කම්මලක්ද කියන එක. ඒක දැනගන්න එක ලොකු දෙයක්. මගේ මේ මානසිකාරේ පවත්තන්න යන සතිය පවත්තන්න යනකොට මේක තේරෙනවා මේ හිත කොච්චරක් වැඩ කරනවද කියලා. කාටද මේ වැඩ කරන්නේ? කාගේද න්‍යාය පත්‍රේ? අපි ඔක්කොම නිකම්ම බැලෙමු. එතකොට තේරෙනවා යමක් නොකර සිටීමෙන් නැත්නම් හිතන්නේ නැතුව ඉන්න එක, කල්පනා නොකර ඉන්න එක, සිහිපත් නොකර ඉන්නකොට වෙනකොට මහා පාළු ගතියක් එනවා. ඉතින් මේ දෙක අතර ආධුනික යෝගාවචරය හිර වෙනවා. ඒ නිසා යෝගාවචරය කැමැති යමක් කරන්න. යමක් තියනවා නම්. නමුත් අවසානයේ ගැඹුරට යනකොට යමක් නොකර සිටීමේ යමක් නැති තැන තමයි අපේ දොදන්න අපිට අවශ්‍ය කරන ආධ්‍යාත්මය තියෙන්නේ. ඒ නිසා මුලදී අපි සිහිපත් කිරීමත් අගය කරනවා. කල්පනා කිරීමක් ටිකක් කරන්න කියනවා අවශ්‍ය නම්. මෙනෙහි කිරීමත් කරන්න කියනවා. ක්‍රමයෙන් එක එක සර්පයේ වහලන්න වගේ එක එක හැලෙනකොට ඒකට හේම යන්න දෙන එක තමයි යෝගාවචර විශ්ින් කල යුත්තේ. නොකරන්නෙත් ඒක තමයි. ඒක තමයි ගුරුනාථ කෙනෙක් ළඟ ඉඳගෙන කියලා දෙන්නේ. මෙන්න මෙතනදී පිළිය ඉදුණාට පස්සේ ඔක වැටෙන්නත්. ආයේ ගහේ ගැට ගහලා තියලා වැඩක් නැහැ. අනිත් වගේ මෙනෙහි කිරීම, සිහිපත් කිරීම, කල්පනා කිරීම වගේ දේවල් හිතේ ස්වභාවේ අන්‍යුවා අනුව පටන් ගන්නතර කමන්නේ. හැලෙන වෙලාවෙ හිමීට ගිවන් වෙන තත්ත්වයටපත් කරන්න පුළුවන් නම් මම කියනවා ගියාත්මෙත් භාවනා කරපු කෙනෙක් කියලා. හොඳයි.